ඔබේ විදුරු මස් වලින් ලේ එනවා. ඇත්තට මේක තමයි කරන්න තියෙන නරකම දේ. විදුරු මස් වලින් ලේ එනවද නැද්ද කියන එක බොහොම කට්ටියට ප්‍රශ්නයක්. අපි ළඟට එන පේෂන්ට්ලා ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි බ්‍රෂ් එක විදුරු මහට යන්නේ නැති වෙන්න බ්‍රෂ් කරනවා. ඇත්තට මේක තමයි කරන්න තියෙන නරකම දේ. විදුරු මස් වලින් ලේ එනවා කියන්නේ විදුරු මස් රෝගයේ පළවෙනි ලක්ෂණය. ඉතින් එතකොට අපි විදුරු මස් රෝගේ තියාගෙන විදුරු මස් රෝගේ ලක්ෂණ අමතක කරනවා වගේ වැඩක් තමයි මෙතනදී වෙන්න හදන්නේ. ඒ නිසා විදුරු මස් වලින් ලේ එනවා කියලා කියන්නේ ඔබට විදුරු මස් රෝගේ තියෙනවා. එහෙමනම් ඒ වෙලාවට කරන්න ඕන විදුරු මහට තව හොඳට බ්‍රෂ් එක දාලා බ්‍රෂ් කරන්න. විදුරු මස් රෝගේ හැදෙන්නේ මැලියම් නිසා. මැලියම් හරියට අපිට අහක් කරගන්න පුළුවන් නම් විදුරු මස් රෝගේ පාලනය කරගන්න පුළුවන්. එහෙමනම් වඩා වැදගත් දේ විදුරු මස් වලින් ලේ එනවා නම් විදුරු මහින් බ්‍රෂ් එක අයින් කරන නෙමෙයි තව ටිකක් හොඳට විදුරු මහට බ්‍රෂ් එක දාලා බ්‍රෂ් කරන්න. ඒක තමයි වෙන්න ඕනේ.